දිනුක සෙනවිරත්න ප්‍රධාන ඉංජිනේරු ජල කර්මාන්ත දෙපාර්තමේන්තුව මහනුවර මහනගර සභාව. දැන් මෙතන අපි දැන් 27 දවස් දෙකේ වෙච්ච ඊටාම අධික ගම් වතුරත් එක්ක ගැටබේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්න තුමුලුව තමයි පිටිපස්සෙන් තියෙන්නේ. මේ තුමුලුවට විශාල වශයෙන් හානි වුණා. පොඩ අවුරුදු 100කට සැරයක් වගේ එන ෆ්ලඩ් එකක් තමයි ආවේ. ඉතින් ඒකත් එක්ක විශාල හානියක් වුණා. පොම්පාගාර සහ සියල්ලම යට වුණා. පැනල් බෝඩ් සම්පූර්ණයෙන්ම යට වුණා. ඉතින් ඒ වගේ තත්ත්වයක් එක්ක තමයි අපිට ආවේ. වගේම දවස් දෙකක් විතර යනකම් දවස් දෙකමාරක් යනකම් ජලය බැස ගියේ නෑ. ඉතින් සම්පූර්ණයෙන්ම නගරයේ පානීය ජල සම්පාදනය අනහිට්ටා. ඒකෝට මේක විතරක් නෙවෙයි කටුගස්තොට ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එක ජල සම්පාදන මණ්ඩලයේ ඒකෙන් එක සහ මේ වතුරේ තියෙන ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකේ ඉන්ටෙක්ස් දෙකක් මේ විදිහටම ඩැමේජ් වුණා. ඒකත් එක්ක නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල සම්පූර්ණයෙන් ජල සැපයීම අබහිර වුණා. ඉතින් අපි ඊට පස්සේ ඉක්මනින්ම මේ වගේ යථාවත් කිරීමේ කටයුතු පටන් ගත්තා. නමුත් අපිට සම්පූර්ණයෙන්ම යථාවත් කරන්න විශාල කාලයක් ගත වෙනවා. මාස ගාණක් යාවි. මොකද මේක අපිට පේනවා විශාල ගස් ඇවිල්ලා හිර වෙලා කුඹුක් කඳන් උණ පඳුරු ඇවිල්ලා විශාල හානියක් වෙලා තියෙනවා. විශාල දොඹකර වලින් අදින්න වෙලා තියෙනවා ඉන්ටේක් එක සුද්ධ කරගන්න. ඉතින් අපි නමුත් නගරේ ජනතාවට පානීය ජලය ලබා දීම අත්‍යවශ්‍යයි. මොකද දවසක්වත් ඉන්න බෑ වතුර ටික නැතුව. ඉතින් ඒක අපි ගැන හිතලා අපි පළවෙනියටම කරේ දුනු මඩලාව අපේ තියෙන අතිරේක ජල පවිත්‍රාගාරය දුනු මඩලාව වැවෙන් අවශ්‍ය බහුසර සහ විශේෂයෙන්ම පෙරදිනේ සහ ජාතික රෝහල මහනුවර ජාතික රෝහලට අවශ්‍ය ජල සම්පාදනයේ ප්‍රමාණවත් නැති වුණත් මූලික ජල ප්‍රමාණයක් අපි ලබා දුන්නා ව්‍යවහාරහා. ඒ වගේම බෞසර් හරහා අපි සියලු දෙනාම මැදිහත් වෙලා නගර සභාවේ සහ ශික්ෂා සංවිධානයේ රාජ්‍ය ආයතන ඔක්කොම මැදිහත් වෙලා නගරාධිපතිතුමා අපේ මන්ත්‍රී මණ්ඩලයේ සියලු දෙනා මැදිහත් වෙලා ලබා දුන්නා. ඒ වගේම කෙටි කාලින වශයෙන් මම කිසි මේවා කරගත්තා. ඒ වගේම ජනතාවට අපි අවශ්‍ය තොරතුරු ලබා දුන්නා මෙන්න මොනවද වෙලා තියෙන තත්ත්වය කියන සම්බන්ධව අපි පැහැදිලි කරා. ජනතාවත් මේක තේරුම් ගත්තා. ඉතින් අපි දවස් 3ක් වගේ ඇතුළත අපිට පුළුවන්කම ලැබුණා විකල්ප ක්‍රමවේද කීපයක් පාවිච්චි කරලා සියලුම පැනල් බෝඩ් වලින් අයින් කරලා විකල්ප ජෙනරේටර්ස් මොකද අපේ මෙතන තිබ්බ ප්‍රයිමරි එක නැත්නම් අපි කියන විදුලි බල මණ්ඩලයේ ප්‍රයිමරි එක සම්පූර්ණයෙන් යට වුණා. තාම විදුලිය හරියට රීස්ටෝර් වෙලා නැහැ මේ ප්‍රදේශයේ. ඉතින් අපි ජෙනරේටර්ස් පාවිච්චි කරලා වෙනම කේබල් ඇදලා වෙනම ලයින්ස් ඇදලා පැනල් බෝඩ් වලින් විතන් කරලා පොම්ප කීපයක් වේලා ගත්තා. ජල සම්පූර්ණ අපිට හැකියාව ලැබුණා. ඒක මෝටරයක් ශක්තිය කරගෙන 50% වගේ ජල ප්‍රමාණයක් නගරයේ අවශ්‍යතාවය ලබා දෙන්න හැකියාව ලැබුණා. ඒ වගේම කටුගස්තොටෙමුත් ඒ ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකෙත් එක පොම්පයක් ක්‍රියාත්මක කරගන්න පුළුවන් කියලා කියනවා. ඉතින් අපිට යම් ජල ප්‍රමාණයක් දැන් නගරයට මේ වෙනකොට ලැබෙමින් තියෙනවා. ඉතින් අපි හිතනවා මේක ටිකක් අර පිළිපැස්ම පාවිච්චි කරගන්න ඕනේ මේ ජලයත්. මොකද මූලික අවශ්‍යතා ටික තමයි කරගන්න වෙන්නේ. හැම කෙනාටම විශාල ජල ප්‍රමාණයක් අවශ්‍යතාව තියෙනවා. ඩිමාන්ඩ් එක වැඩි වෙලා තියෙන්නේ ගොඩක්. අවශ්‍යතාවයට වඩා ගොඩාක් ඩිමාන්ඩ් එක වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඉල්ලා සිටින ජනතාවගෙන් තර පිළිපැසින් පාවිච්චි කරන්න කියලා ඒත් එක්කම මේ මෙතන යථාවත් කිරීමේ කටයුතු දිගටම සිද්ධ වෙනවා. ඒවා අපි තවත් දින කිහිපයකින් අපි බලනවා తాවකාලිකව අනිත් පොම්පෙත් අපි සවි කරගෙන අවශ්‍ය ජල ප්‍රමාණය දෙන්න. කෙසේ වෙතත් අපිට මාසයක් දෙකක් යාවි සම්පූර්ණයෙන්ම මේ පද්ධතිය තත්ත්වයටපත් කරන්නට. විශාල මුදලක් යාවි. විශාල හානියක් අපි තාම තක්සේරු කරගෙන යනවා. අනිවාර්යයෙන්ම රුපියල් බිලියන එකකට වඩා වැඩි හානියක් වෙලා තියෙනවා මේ ස්ථානයට. ඉතින් අපි තාම තක්සේරු අවසන් වෙලා නැහැ. ඉතින් අපි බලනවා තක්සේරු කරලා කොච්චර වෙයිද කියලා. ඉතින් අපි අපේ දේශපාලන අධිකාරිය පැත්තෙන් ඒ වගේම රජයේ පැත්තෙන් අපිට දැනුම් දීලා තියෙන මොනම වියදමක් කරන්න ඕනම තාක්ෂණික වශයෙන් අවශ්‍ය දේවල් සියලුම දේ සඳහා යන වියදම් දරලා වැඩ කරන්න කියලා අපිට උපදෙස් දීලා තියෙනවා. ඒ වගේම රජයෙන් මධ්‍යම රජයෙන් පොලිසිය හමුදාව සහ අනිකුත් ජීවිත ආරක්ෂක මෙහෙයුම් කරන කණ්ඩායම් නායක හමුදායෙන් ඇවිල්ලා තියෙනවා. අපිට පේනවා ඇති මොකද අර ගඟ මැද තමයි අර ගොඩක් කුඹුක් ගස් ඉර වෙලා තියෙන්නේ. ඒවා ගන්න හැකියාවක් නැහැ. කඹවල එල්ලීලා තමයි පිරිසක් අපේ වැඩ කරන්නේ. ඒක සඳහා ජීවිත ආරක්ෂාව නායක හමුදාවෙත් ඇවිල්ලා තියෙනවා. කිමිදුම් කරුවන් ඇවිල්ලා තියෙනවා. සේවා සපයන ආයතන සල්ලි බලන්නේ නැතුව කිසිම දෙයක් බලන්නේ නැතුව ඇවිල්ලා උදව් කරා. ඒක සිද්ධෙම අපි එකක් මේකට මතක් කරගන්න ඕනේ.